අලුතින් YouTube channel එකක් හදාගන්න ආසාවෙන් ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. අපි YouTube Master Academy කියලා playlist එකක් ආරම්භ කරා. මේ playlist එක හරහා ඔයාලට පුළුවන් YouTube channel එකක් හදන තැනේ ඉඳන් YouTube channel එකෙන් මුදල් උපයන තැන දක්වා සියලුම දේවල් දැනගන්න. YouTube course තියෙනවා. ඒ course වල කතා කරන සියලුම දේවල් මේ playlist එක හරහා ඔයාලට නොමිලේ ලබා ගන්න පුළුවන්. අපි මේ playlist එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා YouTube channel එකක් හදන විදිහ, ඒ වගේම වීඩියෝ අප්ලෝඩ් කරන විදිහ, ඒවට keyword tags දාන විදිහ, ඔයාගේ වීඩියෝ එක YouTube search result එකේ ඉහළටම ගන්න විදිහ, ඒවට පාවිච්චි කරන tool, ඒ වගේම Google AdSense account connect කරන විදිහ, වීඩියෝ edit කරන විදිහ, ඔයාගේ channel එක පවත්වා ගන්න AI තාක්ෂණය පාවිච්චි කරන විදිහ, මේ සියලුම දේවල් අපි මේ playlist එක හරහා ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු කොහොමද ඔයාලට YouTube එකෙන් මුදල් ලැබෙන්නේ කියලා. YouTube එක Google එකේ AdSense account එකත් එක්ක connect වෙලා තමයි ඔයාලට මුදල් ගෙවන්නේ. එතකොට විවිධ කම්පැනි වලින් එයාලට ලැබෙන වෙළඳ දැන්වීම ඔයාලගේ වීඩියෝ හරහා මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරලා ඒ වලින් ලැබෙන ලාභයක් තමයි ඔයාලට ගෙවන්නේ. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි YouTube එකේ තියෙනවා ප්‍රීමියම් පැකේජ්. ඒවා බයි කරාට පස්සේ ඒ වලින් ලැබෙන ලාභෙන් කොටසකුත් ඔයාලට ලැබෙනවා. ඔය ප්‍රීමියම් පැකේජ් එක බයි කරාට පස්සේ එයාලට ඇඩ් ප්ලේ වෙන්නේ නැතුව වීඩියෝ බලන්න පුළුවන්. එතකොට අපි දැන් කතා කරමු YouTube channel එකක් පවත්වාගෙන යන්න ඔයාට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවාද? ඉතින් ඔයාට තියෙන්න ඕනේ හොඳ ඉවසීමක් සහ කැපවීමක් මේ channel එකක් පවත්වාගෙන යද්දී. ඔයා මුලින්ම channel එක හදලා වීඩියෝ දැම්මට ඔයාට වීඩියෝ වලට views යන්නේ නැහැ. ඒකට ඔයා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒවට ඔයාගේ වීඩියෝ මිනිස්සු අතරට යවන්න ඔයාගේ වීඩියෝ එකේ quality වගේම ඔයා තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. ඒ හැමදේම අපි අර playlist එකෙන් කතා කරනවා. එතකොට ඒකට සම්බන්ධ වෙලා ඔයාට මේ setting ටික හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා YouTube එකට නමක් තෝරගනිද්දී අනිවාර්යෙන් ඔයා ආස කරන ඔයා දක්ෂතාවයේ තියෙන කැටගරි එකක් තෝරගන්න. නැත්නම් ඔයාට අමතර වෙහෙසක් දරන්න වෙනවා ඔයාගේ වීඩියෝ හදන්න. එතකොට ඔයා නොදන්න ශේෂ්ත්‍රයක් තෝරගත්තොත් එහෙම ටික දවසක් යද්දී ඔයාට වීඩියෝ හදන්න දේවල් නැති වෙනවා. එතකොට channel එක පවත්වාගෙන යන්න ඔයාට අමාරුයි, ගොඩක් වෙහෙසක් දරන්න වෙනවා. ඒ නිසා ඔයාගේ YouTube එකට නමක් තෝරගනිද්දී ඉතාමත් ඒ කැටගරි එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා travelling කරන්න ආසයි නම් නිතරම ඇවිදින්න යනවා නම් ඔයාට travelling channel එකක් කරන්න පුළුවන්. එතකොට ඒකට අමතර වෙහෙසක් දරන්න ඕනේ නැහැ. ඔයා යන ගමන් වීඩියෝ අරන් ඒක වීඩියෝ පොඩ්ඩක් edit කරලා YouTube එකට upload කරන්න තියෙන්නේ. එතකොට යන ගමන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා උයන්න දක්ෂයි නම් ඔයාට පුළුවන් cooking channel එකක් කරන්න. එතකොට ඔයාට පුළුවන් cooking channel එකක් කරාට පස්සේ ඔයාට අමතර වෙහෙසක් දරන්න ඕනේ නැහැ වීඩියෝ හදන්න. ඔයා උයන ගමන් ඒකේ වීඩියෝ ක්ලිප් ටිකක් අරන් YouTube අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් රිවිව් කරන්න දක්ෂයි නම් ඒ වගේ channel එකක් ඔයාට කරන්න පුළුවන්. එතකොට ඔයාට ඒක දිගටම අර ඔළුවට වදයක් නොවි වැඩේ දිගටම කරගන්න පුළුවන්. views ආවේ නැති වුණත් ඔයාගේ hobby එකක් විදිහට මේක කරන්න පුළුවන්. කාලයක් යද්දී ඔයාට ඔයාගේ වීඩියෝ වලට ආස කරන පිරිසක් එකතු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ
ඒ වගේම තව ක්‍රම කීපයක් තියෙනවා ඔයාලට YouTube එකෙන් මුදල් උපයනවා නම් ඔයාලට පුළුවන් YouTube එකෙන් ඔයාලගේ තියෙන සර්විස් එකක් ප්‍රොමෝට් කරගන්න, ඔයාලගේ බිස්නස් එකක් ප්‍රොමෝට් කරගන්න. ඒ වගේම පුළුවන් ඇෆිලියේට් මාකටිං කරන්න. ඒ වගේම වෙන අයගේ ඇඩ්වර්ටයිස්මන්ට් අරන් ඔයාලගේ එකේ වීඩියෝ එකේ ප්ලේ වෙන විදිහට හදලා මුදල් උපයන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරයෙන් ඔයාලට මොනටයිස් කරගත්තේ නැතත් සල්ලි හොයන්න ක්‍රම තියෙනවා. එතකොට අපි දැන් බලමු ඔයාට YouTube එකෙන් මුදල් ඔයාගේ views වලට කොහොමද මුදල් ලැබෙන්නේ කියලා YouTube එකෙන්. ඔයාට සාමාන්‍ය ටෙක් වගේ channel එකක් කරොත් ඔයාට 0.6ත් ඩොලර් 1ත් අතර මුදලක් හම්බෙනවා views 1000කට. ඒ ශ්‍රී ලංකන් views 1000කට. එතකොට US වගේ බලනවා නම් ඒ ලැබෙන ගාණ දෙගුණයක් තුන්ගුණයක් විතර වැඩි වෙන්න පුළුවන්. ඒක රටින් රටට සමහර වෙලාවට ලැබෙන ගාණ වෙනස් වෙනවා. ඉතින් අපි බලමු දැන් YouTube එකක් කරනවා නම් වීඩියෝ දාපු ගමන් ඔයාට සල්ලි ලැබෙන්නේ නැහනේ. ඉතින් ඔයාට සල්ලි ලැබෙන්න නම් YouTube එකේ මොකද්ද තියෙන ටාගට් එක කියලා. ඔයා YouTube එකේ සල්ලි හොයන මට්ටමට පත් කරගන්න නම් YouTube එකේ මොනටයිස් ඔන් කරගන්න ඕනේ. මොනටයිස් ඔන් කරගන්න ඔයාට තියෙන්න ඕනේ සබ් 1000ක් සහ watch hours 4000ක්. watch hours 4000 සහ සබ් 1000 තියෙන්න ඕනේ අවුරුද්දක් ඇතුළත. ඒ වගේම ෂෝට් වීඩියෝ channel එකක් කරනවා නම් ෂෝට් views මිලියන 10ක් තියෙන්න ඕනේ channel එක මොනටයිස් කරන්න. එතකොට ඔයාට ඒ ටික කම්ප්ලීට් නම් ඔයාට මොනටයිස් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මොනටයිස් ඇප්ලයි කරාට පස්සේ එහෙන් ඔයාගේ channel එක චෙක් කරලා ඔයාට මොනටයිස් ඔන් කරලා දෙනවා. එතකොට එතනින් පස්සේ ඔයාට තියෙන්නේ AdSense account එක කනෙක්ට් කරලා ඔයාට එන views ගානට ඩොලර් 100 වුණාට පස්සේ ඔයාගේ මුදල් බැංක් එකට ඔටෝම විත්ඩ්‍රෝ වෙනවා. අන්න එහෙම තමයි YouTube එකෙන් මුදල් උපයන්නේ. ඉතින් අපි මේ තමයි පළවෙනි වීඩියෝ එක. මෙතනින් පස්සේ දිගටම වීඩියෝ අප්ලෝඩ් වෙනවා අපේ ප්ලේලිස්ට් එකට. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු කොහොමද YouTube channel එක අලුතින් හදන්නේ කියලා. එතකන් ඔයා YouTube channel එකට නමක් හිතලා හොඳ නමක් ඔයාට කරන්න පුළුවන් කැටගරි එකක් තෝරගන්න. නමකුත් හිතා ගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් පස්සේ YouTube channel එකක් හදමු.